ඔබත් ණය මුදල් නොගෙවා ගෙවීම් පැහැර හරිමින් සිටින කෙනෙක්ද? ඔන් ක්‍රෙඩිට් අප ආයතනයෙන් මුදල් ලබාගෙන ගෙවීම් පැහැර හරිමින් සිටින ගනුදෙනුකරුවන් තවත් පිරිසකට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානමින් සිටී. ගෙවීම් පැහැර හරින ණයකරුවන්ට අප ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන නීතිමය කටයුතු පිළිබඳ විස්තර ඔබට මෙම වීඩියෝ එක මගින් සවිස්තරාත්මකව දැනගත හැකිය. ණය ආපසු නොගෙවූ ඔන් ක්‍රෙඩිට් 100කට නඩු කියලා සඳහන් කරලා තිබෙනවා. ජංගම දුරකථන ඔස්සේ අයදුම් කළ මාර්ගගත ක්‍රමයටද ලබාගත් රුපියල් කෝටි ගණනක ණය ආපසු නොගෙවූ දිවයින පුරා පදිංචි ණය ගණන්කරුවන් 100කට අධික පිරිසකට එරෙහිව ඔන් ක්‍රෙඩිට් නැමැති සුළු හා මධ්‍ය පරිමාණ ණය ලබා දීමේ ව්‍යාපාරයේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා කියලා පුවත්පතේ සඳහන් කරලා තිබෙනවා. ණය ආපසු නොගෙවූ ඔන් ක්‍රෙඩිට් 100කට නඩු පවරලා තියෙනවා. ඒ අබේනායකගේ වාර්තාවක එම සටහනක් දක්වා තිබෙනවා. මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් මාර්ගගත ණය සහ එම ආයතනවල නීතිමය පසුබිම පිළිබඳ මෙම අදහස් පළ කළේය. ඔන්ලයින් ණය ගැනීම ක්‍රමයක් ඒක කිසිම රෙගුලේෂන් එකක් නැතුව අර ඒක කියනවර නීති විරෝධී කියලා මම හිතන්නේ නීතියක් තියෙනවා නැගින්නේ. අය දෙන ආයතනත් රෙගුලේට් කරන්න කියලා. ඒක තාම නීතිය මම හිතන්නේ මුදල් අමාත්‍ය යටතේ පාස් වෙන තියෙන නීතියක්. එතකොට දැන් රෙගුලේෂන් එකට එන්නේ තැන්පත් ලබා ගන්න අය. ඒකට තැන්පත් ලබා ගන්න තමයි යම් සාකාර නියාමයකට ලක් වෙන්නේ මහ බැංකුව හෝ වෙන තත්ත්වයක. ක්‍රෙඩිට් ණය විතරක් දෙන අයට නියාමනයක් නැහැ. මොකද ඒක පුද්ගලික කන්දමක් විදිහට තමයි දැක්කේ. ඒක අරගෙන යම් කිසියක් තියෙනවා. ඒක නීති මාර්ගෙන් කටයුතු කරන්න පුළුවන් මම හිතන්නේ. මහ බැංකුව විසින් නව පනතක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතව ඇති අතර එම පනත අනුමත වූ විගස ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අප සූදානම්ව සිටී. ඔබත් ණය ගෙවීම් පැහැර හරිමින් සිටින කෙනෙක්ද? පවතින නීතියට අනුකූලව මුලින්ම අප ඔබව සමත මණ්ඩලයට කැඳවනු ලැබේ. ඉන්පසුව ලබා ගන්නා නිරවුල් නොවීමේ සහතිකය උපයෝගී කරගනිමින් සුළු හිමිකම් අධිකරණයේ අප නඩු පවරනු ලැබේ. දැනටමත් අප ගනුදෙනුකරුවන් විශාල පිරිසකට නඩු පවරා ඇති අතර තවත් ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට නෛතික කටයුතු ආරම්භ කරන ලදී. නෛතික ක්‍රියාමාර්ගවලට පෙර ඔබත් ණය මුදල් ගෙවන්න. විමසීම් 0111 78 11 555